දැන් අද අපි මෙතන කතා කරන්න යන්නේ කිරි කැපීම හා සම්බන්ධව. කිරි කැපීම හා සම්බන්ධව කතා කරනකොට මම ප්‍රධාන දෙකක් මුලින්ම සඳහන් කරනවා. එකක් තමයි ගහේ අපි නියමිත ක්‍රමයට කිරි කපන්නේ. එතකොටයි වැඩි කිරි ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි මේ වගේ කපලා ලබා ගන්න කිරි නාස්ති නොවි ඒ වගේම හොඳ ප්‍රමිතියෙන් කිරි වශයෙන්ම වැඩිපුර ලබා ගන්නත් අපි උත්සාහ ගන්න ඕනේ. අපි ওই දෙකේ මුලින්ම බලමු කොහොමද නියමිත ක්‍රමයට කිරි කපන්නේ කියලා. දැන් ඒක අපිට නියමිත ක්‍රමයට කිරි කපීම ගැන කතා කරනකොට ඕක අපිට පහසුවෙන් නොයෙකුත් අංග තියෙනවා. අපිට කළ යුතු දේවල් අංග 4ක් 5ක් විතර තියෙනවා. ඕක අපිට පහසුවෙන් මතක තියාගන්න අපි වචනයක් හඳුන්වලා දීලා තියෙනවානේ. මොකක්ද මේ වචනේ? ඇතුගල. හරි අපි ඔය ඇතුගල කියන වචنين අපි පළවෙනි අකුර ඇයන්න අරන් බලමු. මොකද්ද ඔය ඇයන්නේ කියන්නේ? ඇයන්නෙන් දෙන පණිවිඩය මොකක්ද? ඇලය. ඒ කියන්නේ අපි කිරි කපන්නට ඒ පණිවිඩය දෙනවා. ඇලය. ඇලය හරියට කැපිය යුතුයි කියන එකනේ. අපි බලමු දැන් මේ ගහේ කොහොමද ඇලය හරියට වෙලා තියෙනවද කියන්නේ. දැන් මොකක්ද ඒ සම්බන්ධව කියන්න පුළුවන්? අපි කොහොමද දැන් ඇලය හරියට ඇලයට කපලා තියනවද? එහෙම නැත්නම් වැරදියට කපලා තියනවද කියලා අපි කොහොමද මේක පරීක්ෂා කරලා බලන්නේ? ඇලය නිවැරදිට කපලා තියනවනේ. ඔව්. මේ ගහලා තියෙන මාකින් ටූල් ඒ සමාන්තරම කැපින් පැනන වල කැපිලා තියෙනවා. හරි. ඒතකොට මේකෙදි එහෙම වෙලා තියනවද? වෙලා තියෙනවා. ඔව්. අපි මේක වඩා පැහැදිලි කරන්න අපි මෙහෙම මම මේ අපි ගහලා තියෙන මාස් වල මම මේ රතු පාටින් මෙතන අඳිනවා. රතු පාටින් අඳිනවා. දැන් බලන්න අපිට පැහැදිලිව පේනවා මේ කපලා තියෙන කෝණයයි නැත්නම් ඇලයත් අපි ඇඳලා තියෙන ඇලයත් සමාන්තරයි. ඒ කියන්නේ ඒක හරියට ඒක සිදු වෙලා තියෙනවා කියන්නේ. හැබැයි මේක එක තැනකදී නෙමෙයි මුළු කැපුමෙම එකහා සමානව තියෙන්නේ. අපි බහුලව දකින්න දෙයක් තමයි මේ මැද හරියේදී මේක හරි නමුත් මේ කොන් දෙකේ ඕක තරම වෙනස් වෙන්න බලනවා. විශේෂයෙන්ම මේ ලිප්තිකාණු පැත්තේ ඕක වෙනස් වෙන්න බලනවා. හැබැයි අපිට මේ අවස්ථාවේ නම් දකින්න පුළුවන් මේ මුළු කැපුම දිගේම හරියාකාරව සමාන්තරව කැපිලා තියෙනවා. දැන් අපි තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි බැරි වෙලාවත් මේ අපි අඳින අපි අඳින කෝඩුව ඕකේ ඇලය වැරදියට අපි අඳුත් එතකොට කිරි කපන්න මොකද කරන්නේ? ඉස්සරහින් වැඩිපුර මේ කපලා තිබ්බොත් ඉස්සරහින් පිටිපස්සෙන් කපාගෙන ඉන්න ඉස්සරහේ ටික නවත්තලා කපන්න. එහෙමත් වෙනවා. දැන් මේ අපි මේ කෝඩුව අඳින්නේ අපිනේ නේද? සමාජයට මම දකිනවා අපි අඳින කෝඩුවේ අපි විසින්ම වැරදිලා කෝණයේ අංශක 30 නෙමෙයි වෙනස් කෝණයක් ඇති වෙනවා. ඉතින් ඒක අපි නිවැරදිව අපි ඇඳ ගන්නත් ඕනේ නේද? අපි ඇඳ ගන්න මොකද්ද පාවිච්චි කරන්නේ? මාකින් ප්ලේට් එක පාවිච්චි කරනවා. හරි. දැන් මේ මාකින් ප්ලේට් එක භාවිතා කළා තමයි අපි කෝඩු ඇඳගන්නේ නේ. ස්ලෝප් එකත් හරියට පවත්වා ගන්න නියමිත ආකාරයට ඇඳගෙන. දැන් මේකේ ඇයි මේ නිල් පාට ඉරි ගහලා තියෙන්නේ? ඒ මාකින් ප්ලේට් එක සමාන්තරව තියාගන්න. ඔව්. මේක ගහේ හරියට රඳවා ගන්න මේ නිල් පාට ඉරි ප්‍රයෝජන වෙනවා. අපි මේක ගහේ රඳවා ගන්න ඕනේ මේ නිල් පාට ඉරි සමාන්තරව. පොළවට ලම්බකව. ඒ කියන්නේ හරි සිරස්ව තියෙන්න ඕනේ. එහෙම සිරස්ව තියෙද්දි ඉරි ගැහුවොත් තමයි ඔය අංශක 30ට එන්නේ. එතකොට දැන් අපි ඇලය ගැන කතා කරුවා වැදගත් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි මුලින්ම අර කහඩුව භාවිතා කරලා හරියට ඇලය ඇඳ ගන්න ඕනේ. දෙවනුව අපි කියන්න ඕනේ කිරි කපන අයට ඒ ඇලයටම මේකට සමාන්තරව කිරි කපන්න පුළුවන්. එහෙම කැපුවොත් තමයි වැඩි කිරිනාල ප්‍රමාණයක් කැපිලා වැඩි කිරි ප්‍රමාණයක් එන්නේ. අනිත් එක කිරි වැස්සෙන කාලයක් වැඩි වෙනවා. දැන් අපි මේ ස්ලෝප් එක අඩුවට කැපුවා කියන්නේ. එතකොට වෙන්නේ කිරි හරියට ගලාගෙන යන්නේ නැහැ. කැපුමෙන් පිටත වෙලා පෙරලා යනවා. දැන් මේකේ ඇලය වැරදි නම් අපිට දකින්න පුළුවන් මේ කිරි මෙහෙම පෙරලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් මෙතන වෙලා නැහැ. ඒතකොට ඇලය ගැන කතා කරලා තවත් එකක් තියෙනවා. තවත් ඇලයක් මෙතන තියෙනවා.
අපි දැන් මේ කැපුමේ ඇලය ගැන කතා කරමු. මොකක්ද අනිත් ඇලය? කැපුම ගහ පැත්තට හරි. කැපුම ගහ පැත්තට ඇල වෙලා තියෙන්නේ. ඇයි එහෙම තියෙන්න ඕනේ? නැත්නම් කිරිපාර අහකට යනවා. අහකට යනවා. ඒකත් වැදගත් දෙයක්. ඒකට ඇලය දෙකක් තියෙනවා. මේ කැපුමේ ඇලයයි අපි කපන එකත් ගහ පැත්තට ඇල වෙලා තියෙන එක. ඉතින් අපිට කැපුමේ ඇලය ගැන සම්බන්ධව කතා කරන්න තියෙන්නේ ওই ටික තමයි නේද? අපි දැන් ඇලය ගැන කතා කරුවා. දැන් ඊළඟට මොකක්ද අපි කතා කරන්න තියෙන්නේ? මොකක්ද අපි අර මුලින්ම කතා කරගත්ත වචනේ? ඇතුගලනේ. ඒකට ඇය ගැන ඇයන්න ගැන කතා කරා. ඊළඟට තුයන්න. ඔය තුයන්නේ මොකක්ද අපි කිරි කපන එක්කනට දෙන පණිවිඩය? තුවාල නැතුව කිරි කැපෙන්න කියන්නේ. හරි. දැන් ඒක අපි කොහොමද බලාගන්නේ තුවාල නැතුව කිරි කැපිලා තියෙනවද නැද්ද කියන එක? දැන් අපි ඒක බලාගන්නේ දැන් මේ අපි මුලින්ම මේ ඊයේ පෙරේදා කපපු හරිය දිහා හොඳට අවධානය කරලා බැලුවොත් දැන් මෙතන ලීය පේනවා නම් ඇතුලේ තියෙන කඳ ලීය පේනවා නම් පැහැදිලිව අපිට කියන්න පුළුවන් යාත් ගහ තුවාල කරලා තියෙනවා නේද? එහෙම තුවාල කරලා තියෙනවා නම් මොකද්ද වෙන ප්‍රශ්නේ? එතන ගැටේ ඇති වෙනවා. ඊට පස්සේ අපි නැවත මේ පොත්ත කිරි කපන්න ඕනේනේ. එතකොට මේ පොත්තේ හරියාකාරව කිරි කපන්න බැරි වෙනවා. ලැබෙන අස්වැන්න අඩු වෙනවා. අනිත් එක දැන් ඔය වගේ තුවාල හැමතැනම වෙන්න ගියාම අපේ මේ ගහේ වැඩෙන්න අවශ්‍ය වතුර පොහොර උක්කම උරාගන්නේ මුලෙන්නේ. මේ මුලෙන් උරා ගන්න වතුර පොහොර මේ අවශ්‍ය වෙන කොළ හරියට ගමන් කරන්න එපායි. මේ ගමන් කරන්නේ මේ පොත්ත දිගේ. ඉතින් මේ වගේ තුවාල ඇති වෙනවා කියන්නේ ඒ හරිය පොත්ත නෑ. එතකොට ඒ ආහාර නෙමෙයි වතුර පෝෂ්‍ය ද්‍රව්‍ය පොහොර උඩට යන්න බෑ. ඒකට ගහේ වැඩිමක් අඩු වෙනවා. ඒකට තුවාල වෙන එකෙන් වෙන්නේ නැවත දියලපු පොත්තේ කිරි කපන්න අපහසු වෙනවා. ඒ වගේම ගහේ වර්ධනයක් දුර්වල වෙනවා. ගහෙන් ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩු වෙනවා. ඒ හින්දා තුවාල වෙන්න අපි කපන්න ඉඩ දෙන්න හොඳ නැහැ. දැන් අපි මේකේ බැලුවොත් පේනවද බලන්න තුවාල එහෙම තියෙනවද? මක්නම් එහෙම පේන්නේ නැහැ තුවාලනේ. ඒ වගේම දැන් මේ ටිකක් පරණ වුණා හරියි. තුවාල වෙලා මේ අවස්ථාවේ කපනකොට තුවාල වෙලා තියෙනවා නම් දැන් වෙනකොට පොඩි ගෙඩි මතුවෙන්න පුළුවන්. දැන් එකක් තමයි මේක මෙතන තරමක ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. සමහර විට මෙතන තුවාලයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ දැන් අපි මේ වගේ වතුවල අර කමර්ෂල් විදිහට ව්‍යාපාරයක් විදිහට කිරි කපනකොට සමහර විට එහෙම තනින් තන තුවාල ඇති වෙන්න පුළුවන්. නමුත් කිරි කපන්නගේ දක්ෂකම තමයි ඊළඟ වතාවේදී කිරි කපනකොට මේ තුවාලේ මගහැරලා බේරලා කපන එක. දැන් මෙතනදී එහෙම දෙයක් වෙලා තියෙනවා. මෙතන තුවාලයක් ඇති වුණා. නමුත් ඊට පස්සේ කිරි කපනකොට මේ තුවාලේ බේරගෙන කපලා තියෙනවා. දැන් අපි තුවාල ගැන කතා කරුවා. තුවාල ගැන කතා කරනවා කියන්නේ අර කැපුමේ ගැඹුර ගැන නෙවෙයි කතා කරන්නේ. අපි කියනවා තුවාල කරන්නත් හොඳ නැහැ කියලා. නමුත් තවත් දෙයක් කරන්න හොඳ නැහැ. මොකක්ද ඒ? අඩුවෙන් පොත්ත කැපින් කපන්නත් හොඳ නැහැ. ඒකට කිරියක්. ඒ කිව්වේ දැන් අපිට මේ වැඩියෙන් කපන්න නැතුව නියමිත ප්‍රමාණයට අඩුවෙන්වත් කපන්න නැතුව ඒ දිවිනාර වැඩි ප්‍රමාණයක් කපන්න ඕනේ. ඔව් ඒක තමයි. දැන් මේ පොට නියමිත අන්න ඒක තමයි වචනේ. නියමිත ගැඹුරට කපන්න ඕනේ. මොකද මේ ගහේ අපි මේ කිරි කපලා ලබා ගන්න කිරිනාල වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ගහේ ඇතුළට වෙන්න. අර කැම්බියම ළඟ. ඉතින් අපි ඒවත් කැපෙන විදිහට කිරි කපන්න ඕනේ. සමහරු ටිකක් අර බය වෙලා ඇතුළටම කපන්නේ නැහැ. ඒකට අර වැඩිපුර කිරි තියෙන කිරිනාල කැපෙන්නේ නැහැ. ඒකට අස්වැන්න අඩු වෙනවා. ගහ මෙහෙම ලස්සනට තියෙනවා. නමුත් කිරියන්නේ. ඒකත් අපිට ප්‍රයෝජනයක් නැහැනේ. අපි මේ ගස් හදන්නේ වැඩි අස්වැන්නක් ලබා ගන්නනේ. ඒක දැන් මේ කොහොමද පරීක්ෂා කරලා බලන්නේ? පොත්ත ඉතුරු වෙලා තියෙනවද කියලා කොහොමද බලන්නේ? ඒකයි කත්තක් භාවිත කරලා කොයි වගේද? කත්තක් භාවිත කරලා ඒ කැපුම් වෙන්ට ඉඳි ඒක ඇනලා බලනවා කොච්චර යනවද කියලා. ඔව්. ඒකට ගිහිල්ලා තියෙන තින් ප්‍රමාණය කියන්නේ හරි දැන් මේකේ අපි ඉන්න කරලා බැලුවොත් දැන් මේක ඇතුළට යනකොට අපිට අතට දැනෙනවා නේද? ඔව් හරිම පොඩි ප්‍රමාණයයි ඇතුළට යන්නේ නේ.
ඒ කියන්නේ ඒකෙනම් ඒ අවශ්‍ය ප්‍රමාණයට කැමගා වෙලා තියෙනවා. කැමරට ගිහිල්ලා තියෙනවා. හරි. ඔව් එතකොට ඒක ගැන තමයි අපිට ඔය මේ ගැඹුර ගැන කතා කරන්න තියෙන්නේ නේ. කරුණු දෙකක් කිව්වා. එකක් තමයි ඕනෑමට වඩා ඇතුළට කපලා තුවාල කරන්නත් එපා. අනිත් එක තමයි ඕනෑමට වඩා ප්‍රවේශම් වෙන අඩුවෙන් කපන්නත් එපා.